කොහොමද කට්ටියට ඉතින් අද සාදරයෙන් පිළිගන්නවා ගේමින් කවයේ අලුත් වීඩියෝ එකකට අද කියලා දෙන්නේ කස්ටම් එක හදන හැටි කස්ටම් එක හරියට හදන හැටි. ඉතින් ගොඩක් අය දන්නත් ඇති දන්නේ නැති කට්ටියත් ඉන්නවා ගොඩක් කට්ටිය ඉන්නවා දන්නේ නැති කට්ටියත් ඒ කට්ටියට මේ වීඩියෝ ගොඩක් වටිනවා. ඒ කට්ටිය අනිවාර්යෙන් බලන්න කස්ටම් එක හරියට හදන හැටි. ඉතින් ඔයගොල්ලෝ තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් මුලින්ම කරන්න අපි custom card එක ගන්න එක free දෙනවා හැමදාම එන්නේ ඒක ගන්න ඕනේ. මම දැන් එතනින් ගන්නවා. ඕගොල්ලෝ ගාව card තියෙනවා නම් ගන්න ඕනේ නැහැ. හරි මන් දැන් මේ විදිහට කස්ටම් කාඩ් එකක් ගත්තා. CSBR දාන තැන එකපාරට ටච් කරන්න ඕන. ටච් කරාම වෙනවා කස්ටම් කියලා පැත්ත තියෙනවා යටම වම් පැත්තේ දකුණු පැත්තේ වගේ මැද හරිය තියෙන්නේ. ඊට පස්සේ අපි ඉස්සෙල්ලා මුලින්ම කරන්න ඕනේ නේම් එකක් දෙන එක එතන නේම් එකක්. ඊට පස්සේ ඕන අපිට මේ මැප් චේන්ජ් කරන්න පුළුවන් බෑ මොකද තියෙනවා. තව මැප් ගොඩක් තියෙනවා. ඊට පස්සේ ස්ක්වාඩ් ගහනවා ස්ක්වාඩ් මෙතන ටික් එක දෙන්න පුළුවන්. 2v2 ගන්න නම් මෙතන do යන්න පුළුවන්. ඒ වගේ ගොඩක් පුළුවන්. ඊට පස්සේ පාස්වර්ඩ් එක දෙන්න අනිවාර්යෙන් පාස්වර්ඩ් එක දාන්න ඕන නැත්නම් පිට කඩට එන්න පුළුවන් අපේ රූම් එකට. ඊට පස්සේ අපි මෙතනට යනවා. මෙතනින් ගිහිල්ලා රවුන්ඩ් හදන්න පුළුවන්. ලිමිටඩ් amount no දාන්න අනිවාර්යෙන්. coin 9950 දාන්න ඕනේ. ඊට පස්සේ වම් පැත්තේ තියෙනවා HP එකෙන් දාන්න පුළුවන් 200 දාන්න පුළුවන් 500 දාන්න පුළුවන් කැමති ගන්න දාන්න පුළුවන්. එඩි අනිවාර්යෙන් කරන්න ඕනේ. ඊට පස්සේ economy කියලා තියෙන එතන ටච් කරලා රවුන්ඩ් කියලා තියෙන රවුන්ඩ් අනිවාර්යෙන් 15 දාගන්න. නැත්තම් රවුන්ඩ් 4 ඉවර වෙනවා. අපි හැම රවුන්ඩ් එකකම coin වැඩි කරන්න ඕනේ. රවුන්ඩ් coin එක ඇදගෙන යන්න 9950 දක්වා හැම එකම. මෙතන රවුන්ඩ්ස් 15 තියෙනවා. ඒ පහේම coins වැඩි කරන්න අනිවාර්යයෙන්ම. ඊට පස්සේ අපිට මෙතනින් gun select කරගන්න පුළුවන්. කැමති gun එකක් select කරන්න පුළුවන්. මම මේ හදන්නේ UMP custom UMP ඊට පස්සේ woodpecker ඊට පස්සේ desert ඊට පස්සේ දෙකේ shot දාලා තමයි custom එක create කරේ. ගොඩක් කට්ටිය එහෙමනේ ගහන්න custom වැඩිපුරම ගහන්නේ. ඒ custom එක මම එහෙම create කරන්නේ. ටික් දාන්න පුළුවන් ටික් එකේ දැම්මත් ඒ ගන්න එක තියෙනවා නැත්නම් ටික් එකෙන් කරොත් ඒ ගන්න එක නෑ. ඒක මෙතන වෙන්නේ. කැමති ගන්න ටික් දාලා ගන්න පුළුවන්. woodpeck දෙකේශරී කියන්නේ ඒකේ නම තියෙන්නේ නම්බරට දාලා මතක තියාගන්න පුළුවන්. woodpeck එකේ උඩින් තියෙන්නේ. woodpeck එකේ උඩ ටික් එක දාලා තිනවා. ඒක කොහොමද ටික් එක වැටලම තියෙන්නේ. දැන් හොම් පහලට යද්දි අපිට තියෙනවා අපි දන්නා වෙස්ට් තියෙනවා වෙස්ට් ඊට පස්සේ හෙල්මට් level 2 level 3 level 4 වෙනකන් තියෙනවා හෙල්මට් ඊට පස්සේ වෙස්ට් අපිට දාගන්න පුළුවන් අනිවාර්යෙන් හෙඩ්ෂොට් කියන්නේ one tap custom යන්න අනිවාර්යෙන්ම වෙස්ට් එක 4 දානවා ඊට පස්සේ හෙල්මට් එක 2 දානවා මෙතන අනිවාර්යෙන් රවුන්ඩ් 15 දාන්න අනිවාර්යෙන්ම යාළුවනේ මේ පාස්වර්ඩ් එක දෙද්දි අකුරු බෑ අනිවාර්යෙන් දෙන්න ඕනේ ඉලක්කම් කියන්නේ නම්බර්ස් ටික දෙන්න ඕනේ. නැත්තම් කස්ටම් ක්‍රියේට් කරන්න දෙන්නේ නැහැ. යට තියෙන කන්ෆර්ම් දීලා කස්ටම් එකට යන්න පුළුවන් අපිට දැන්. කස්ටම් හදලා ඉවරයි. දැන් අපිට ගහන තමයි තියෙන්නේ. අපි දැන් කස්ටම් එක ඇතුළට. ඊට පස්සේ තියෙනවා වම් පැත්තේ තියෙන සෙටින්. ඔන්න හදන්න පුළුවන්. අපිට මෙතන බලන්න පුළුවන් ගන් මොකක්ද දාලා තියෙන්නේ. ඊට පස්සේ මයික් ඔන් ඔෆ් කරන්න පුළුවන්. උඩ තියෙන යට ඉන්වයිට් ෆ්‍රෙන්ඩ්ස් කියලා තියෙන එතනින් අපිට යාළුවෝ ගන්න පුළුවන්. මම දැන් ගත්තේ එන්නේ